Hello guys, welcome back to my YouTube channel. අද හැරි පොටර් එක කෑමකට යමුද? එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට අපි යමු. අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල තියෙන The Epitome Hotel එකට. අපි ආවේ පොය ඩේ high tea buffet එකට. හරි එහෙනම් එන්නකෝ අපි අතරට ගිහලා බලමු. ඉතින් ඔතනට ගියාට පස්සේ ඉස්සෙල්ලාම අපි පේ කරන්න ඕනේ. පේ කරාට පස්සේ ඔන්න ඔයගේ බෑන්ඩ් එකක් අපේ අතට යාලා දානවා. මෙයාලගේ හැම මාසෙම එක එක තීම් වලට තමයි මේ high tea buffet එක තියෙන්නේ. ඉතින් අපි ගියපු දවසේ නම් high tea buffet එක තිබ්බේ හැරි පොටර් තීම් එකට. ඊටු විස්තර කියන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් buffet එකේ මොනවද තියෙන්නේ කියලා. Vegetable salads, chocolate buns, sausages burgers, sandwiches. මේ sandwiches නම් එක එක flavors වලට හදපු sandwiches වර්ග ගොඩක් තිබ්බා. එතකොට sausages burgers, chicken burgers, cheesy sandwiches. vegetable buns, hot dogs. මේ බලන්නකෝ ඒ වගේම ගෙම්බෙක්ගේ හැඩයට හදපු බන් එකකුත් තිබ්බා. cute නේද ඒක නම්. මෙන්න මෙතන නම් තිබ්බේ ඉබ්බෙක්ගේ හැඩයට හදපු සොසේජ් බන් එකක්. ඒ වගේම අර ගෙම්බගේ හැඩයට තිබ්බ බන් එකත් එතන තිබ්බා. ඒ වගේම එක එක ෆ්ලේවර්ස් වලට හදපු සෑන්ඩ්විචස් වර්ග කීපයක්ම තියෙනවා මේ හරියේ. හොට් ඩොග්ස් තියෙනවා. මෙතනත් එක එක ෆ්ලේවර්ස් වලට හදපු සෑන්ඩ්විචස් වර්ග ගොඩක්ම තිබ්බා. සොසේජස් බර්ගර්ස්, වෙජිටබල් බර්ගර්ස් වගේ ඒවා තිබ්බා. ලසඤ්ඤා, එතකොට ස්පයිසි පැස්ටා, ක්‍රීමි චීසි පැස්ටා තිබ්බා. vegetable wraps තිබ්බා, pizza වර්ග ගොඩක් තිබ්බා, crispy mushrooms තිබ්බා. මෙන්න මේක pastry එකක් වගේ ඒක ඇතුළට දාලා තිබ්බේ මේ spicy pasta එකක්. salads වර්ග තිබ්බා, එතකොට crispy chicken තිබ්බා. මෙන්න මේක pastry එකක් ඒක ඇතුළට දාලා තිබ්බේ vegetables. මෙතන vegetable salads තිබ්බා. මේක chili pasta එකක්. salads වර්ග තිබ්බා, gravies තිබ්බා. vegetable pastry තිබ්බා, salads තිබ්බා, lasagna තිබ්බා, crispy chicken තිබ්බා. ඒ වගේම fish pastry එකක් තිබ්බා. මෙතන තිබ්බා fish balls. අපි දැන් බලමු ස්වීට් කෝන් එකේ මොනවද තියෙන්නේ කියලා. වටලප්පන්, පුඩින්, ඩෝනට්ස්, කේක්ස් වර්ග තිබ්බා. එතකොට පොප්කෝන්ස්, මූසස්, කප් කේක්ස් වර්ග එක එක ෆ්ලේවර්ස් වලින් ගොඩක් තිබ්බා. මේ තියෙන කප් කේක්ස්, මූසස්. එතකොට තව කේක් එකක් තිබ්බා. ඔයාලා බලන්න ඔය කේක්ස් කීයක් මෙතන තියෙනවද කියලා. චොක්ලට් කුකීස් තිබ්බා. මෙන්න මේකත් තවත් කේක් එකක්. මේ කේක් එකේ රැබිට් කෙනෙක් ඉන්නවා. එතකොට අර පර්පල් කලර් එකක් තිබ්බේ ඒකත් කේක් එකක්. මෙතන එක එක ෆ්ලේවර්ස් වල පුඩින්ස් තිබ්බා. මේ තියෙන ෆෘට් කෝන් එක. එතන චොක්ලට් ෆවුන්ටේන් එකකුත් තියෙනවා. මේ තියෙන අර ඉබ්බගේ හැඩයට තියෙන සොසේජ් බර්ගර් එක. ස්වීට් කෝන් එකේ මම බෙදා ගන්න එක වීඩියෝ කරන්න කියලා නංගිට කිව්වම එයා වීඩියෝ කරලා තියෙන ලස්සන තමයි ඔය. මගෙන් බැලුම් හරි වීඩියෝ කරලා දුන්නට thank you නංගි. මේ අපි කාලේ ඉවරලා මේ හොටෙල් එකේ තියෙන view එක බලන්න යන්නේ. ඒ ගමන් මම ඊටු විස්තර ටික කියන්නම්. මෙයාලගේ හැම මාසෙම එක එක තීම් වලට තමයි high tea buffet තියෙන්නේ. අපි ගියපු දවසේ මෙයාලගේ තීම් එක උනේ හැරි පොටර්. ඔයාලා යන මාංශය අනුව high tea එකේ තීම් එක වෙනස් වෙන්න පුළුවන්. අනේ මට කියන්න අමතකුණානේ මෙයාලගේ high tea buffet එක තියෙන්නේ හැම මාසෙම පොය දවස් වලට විතරයි. එහෙම නැත්තම් විශේෂිත දවස් වලටත් තියෙනවා. ඒ කියන්නේ Father's Day, Mother's Day, දීපාවලි, Christmas වගේ විශේෂිත දවස් වලට උනත් මේ high tea එක වැටෙන්න පුළුවන්. ඒක ඉතින් අපිට මෙයාලගේ Facebook page එකෙන් තමයි දැනගන්න පුළුවන්. කොහොම හරි මාසෙට එක දවසක් තමයි මෙයාලගේ මේ high tea එක තියෙන්නේ.
තව ඔයාලට ලන්ච් බුෆේ, ඩිනර් බුෆේ, හයි ටී බුෆේ වගේම ඩේ අවුටින් පැකේජස් උත් මෙයාලගේ හොටෙල් එකේ තියෙනවා. ඔයාලට ඒවා බුක් කරගන්න පුළුවන්. මම එයාලගේ contact numbers, location එක description box එකේ දාන්නම්. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ මේකේ ලස්සන pool area එකක් තියෙනවා කියලා. ඉතින් දැන් මේ අපි යන්නේ pool area එක බලන්න. ඇත්තටම මේ pool area එක මාරම ලස්සනයි. ඔයාලම බලන්නකෝ කොහොමද කියලා. මෙයාලගේ high tea buffet එකට නම් pool access නැහැ. ඒත් එයාලගේ day outing packages වලට නම් pool access free තියෙනවා. එහෙම නැත්නම් අපිට ගෙවීමක් කරලා ඒක ගන්නත් පුළුවන්. දන්නේ නැද්ද ඉතින් කොහෙට හරි ගියාම ළමා මානසිකත් එළියට එනවනේ. ඔන්න ඔය වගේ එක වැඩක් try කරලා බලන්න. හැබැයි ඒකක්වත් set වෙන්නේ නැහැ. ඒවා ඉතින් හරියන්නේත් නැහැ. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ මේ හොටෙල් එකේ inside view එක. මේ හොටෙල් එක ඇත්තටම ලොකු හොටෙල් එකක්. ඒ වගේම ගොඩක් ලස්සනයි. මේකේ ලොකු halls කීපයක්ම තියෙනවා. weddings වලට එහෙම නැත්නම් parties වලට අපිට book කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් high tea buffets ගොඩක් දුරට තියෙන්නේ හවසනේ. අපි මේ ගියපු Harry Potter high tea buffet එක තිබ්බේ 4:00 6:00. අපි ගියපු high tea buffet එකේ price එක තමයි 3250යි. එක්කෙනෙක්ට තමයි 3250. එතකොට ඔයාලට පොඩි ළමයි ඉන්නවා නම් කොහොමත් කලින් high tea එකට යනවා නම් කලින් book කරන්න ඕනේ නාට call කරලා. එතකොට ඒ call කරද්දී ඔයාලා ළමයි එහෙම ඉන්නවා නම් පොඩි ළමයි ඉන්නවා නම් එයාලගේ වයසත් එක්ක කිව්වහම එයාලා price එක ඔයාලට adjust කරලා දෙයි. කොහොමද ගෙවන්න ඕනේ කියලා ටෝල් එක. ඇත්තටම මේ හොටෙල් එක දවල්ටත් කළා රැට තමයි ගොඩක්ම ලස්සන. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. subscribe කරලා නැත්නම් subscribe කරලා subscribers 1000ට යන පොඩි support එකක් දෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.